කොටේජ් පන්නයේ කෑම බීම. මොනවද මේ කොටේජ් පන්නයේ කෑම බීම කියන්නේ? කාර්ය බහුල ලෝකයෙන් මිදිලා අපි මොහොතකට යමුද ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු මුළු තැන්ගයකට. අතින් හැඩකරපු රළු පෙනුමක් තියෙන නැවුම් පාන් ගෙඩියක සුවඳ, වත්තෙන් නෙලාගත්තු නැවුම් ඇපල් වලින් හදපු රසවත් ඇපල් පයි එකක සුවඳ. ඒ විතරක් නෙවෙයි, කඳුකර මල් වලින් හදපු රසවත් කුකීස්. හවස් යාමයට ලැවැන්ඩර් මල් සුවඳ විහිදෙන අපූරු තේ කෝප්පයක්. ඒකටම ජෑම් සහ ක්‍රීම් තැවරූ ස්කෝන්ස් එකතු වුණාමත් අපූරු රසයක් එකතු වෙනවා. හර්බල් ටී කියන එකත් කොටේජ් පන්නේ අපූරු බීමක්. මෙම පානය රසවත් වගේම ඇඟටත් ගුණදායකයි. ගෙදරම හදාගත්තු නැවුම් බටර්, හැම්, මී පැණි, පළතුරු මේවා තමා කොටේජ් පන්නේ ආහාර. මැටි බඳුනක හෙමින් පිසෙන එළවලු සුප් එකක්. කඳුකර ගොවිපළවල් වලින් නෙලාගත් නැවුම් කැරට්, වට්ටක්කා වගේ දේවල් වලින් නැවුම් සුප්, ස්ටු වගේ දේවල් කඳුකර පන්නේ ගෙවල් වල හදනවා. ඒ වගේම නැවුම් තිරුඟු පිටි, පළතුරු යොදාගෙන හදන රසවත් පයි වර්ගත් මේ කඳුකර පන්නේ ආහාර අතර සුවිශේෂී වෙනවා. නැවුම් ඇපල්, ස්ට්‍රෝබෙරි, බෙරි වගේ දේවල් යොදාගෙන මේ ඇපල් පයි, ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි වලින් ඒවා හදනවා. මේ හැදෙන්නේ නම් සේවරි ටාට් එකක්. එළවලු, චීස්, බිත්තර වගේ දේවල් මුසුණු ටාට් එකක්. චීස් මුසුණු මේ ටාට් එක උදුනේ පිලිස්සෙද්දී අපූරු සුවඳක් කඳුකර නිවස පුරා හමා යනවා. නැවුම්, නිවිති සහ තක්කාලි වලිනුත් මේක තවත් රස ගන්වනවා. ඉතින් කෘතිම දේවල් නැතිව ගෙවත්තෙන් නෙලාගත්තු මේ ආහාරවල රසවත් බව වගේම ගුණවත් බවත් වැඩි. ඉතින් ඔයාලා මේ දැක්කේ කොටේජ් පන්නේ ආහාර වර්ගවල එකතුවක්. කොටේජ් පන්නේ ආහාර කියන්නෙම සොබා දහමෙන් අපට ලැබුණු තිළිණයක්.